මොකටද ඔය ඉයර්ෆෝන් එක ගහගෙන ඉන්නේ? මේකද මේක මේ පොකට් රේඩියෝ එකක් මේ තියෙන්නේ. මේක හෑන්ඩ් ෆ්‍රී එක දාලා තමයි මම මේ අහගෙන ඉන්නේ. හෑන්ඩ් ෆ්‍රී එක ගලවපු ගමන් මට අහන්න මේ තියෙන්නේ මෙන්න මේ විදිහට වඩා පොකට් එකේ දාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒරියල් එක. මෙන්න මේ විදිහ තමයි මේ හරියට විතර දික් කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට වොලියුම් අඩු වැඩි කරන බටන් එකකුත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ටියුනින් එක. මම මේක දැන් වැඩි කරලා පෙන්නන්න. ඔයාට මේ විදිහට ටියුන් කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහටම ඔයාට AM FM තෝරන්න ඔප්ෂන් එකකුත් මේ පොකට් රේඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්නේ බැටරි වලින්. මේ තියෙන්නේ ඩබල් A බැටරි තමයි දාන්න තියෙන්නේ. ඔයාට රීචාර්ජබල් බැටරි දෙකක් වුණත් මේකට දාලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගාව පොකට් රේඩියෝ එකට අමතරව මෙන්න මේ සයිස් රේඩියෝස් උත් තියෙනවා. ඉතින් මේක ඔයාට නිදහසේ ගෙදර ඉන්න අවස්ථාවක ඔෆිස් එකේ ඉන්න අවස්ථාවක ඔයාට කම්මැලි නම් ඔයාට නිදහසේ ඉන්න මෙන්න මේ වගේ රේඩියෝ එකකින් ඔයාට සින්දුවක් අහන්න එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් අහන්න වුණත් හැකියාව තියෙනවා. මෙන්න මෙහෙම හැන්ඩල් එකකුත් මේ රේඩියෝ එකේ තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඒරියල් එක. ඒකත් ඔයාලට ගොඩාක් දික් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ තියෙන channel ටික මාරු කරන්න පුළුවන්. මෙන්න මෙතනින් මේ තියෙන tuning එක මෙතනින් ඔයාලට මාරු කරන්න පුළුවන්. ඒත් එක්කම FM AM වලට මේකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ එතකොට වොලියුම් අඩු වැඩි බටන් එක. රේඩියෝ එක අනිත් පැත්ත හැරෙව්වහම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කෝඩ් එකක්. මේ කෝඩ් එකෙන් ඔයාලට රේඩියෝ එක ඔන් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට බැටරි වලිනුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. D size බැටරි වලින් D size බැටරි දෙකක් වගේ දැම්මනම් ඔයාලට මේක ඔන් කරගන්න පුළුවන්. මම මේක ඔන් කරලා මේක වැඩ කරන හැටි දැන් ඔයාලට පෙන්නන්න. ඔන්න දැන් මම මේක ප්ලග් එකට ගහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඉතින් ඔයත් මෙන්න මේ වගේ ඕනම ගැජට් එකක් ගන්න අපිට කතා කරන්න අපි ගැජට් සිටි අපේ ෆෝන් නම්බර් එක 7792705994 අපේ වෙබ්සයිට් එක gadgetcity.lk වලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා.